ගමේ රජ කෑම ටිකක් හදපු වෙලාවක මට හිතුණා ලස්සන වීඩියෝ එකක් ගන්න. ඉතින් ඔයාලා දැකලත් නැති සමහර කෑම තියෙනවා මේ වීඩියෝ එකේ. දියහබුරු හදනවා මම, ඊට පස්සේ බිත්තර කිරි හොද්දක් වෙනස් විදිහට හදනවා, පරිප්පු, මඤ්ඤොක්ක මැල්ලුම්, තව ගොඩක් දේවල් හදනවා. එහෙනම් අපි ඉක්මනට වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ රස කෑම වේල මං හදාගත්තේ කියලා. මේ ඔයාලා දකින්නේ කොහෙලදළු. ඉතින් කොහෙලදළු හරිම ගුණයිනේ. අර්සස් තියෙන අයට, වෙන ලෙඩ රෝග තියෙන ගොඩක් දේවල් වලට ගොඩාක් ගුණ දෙන කෑමක් තමයි කොහෙලදළු කියන්නේ. ඉතින් කොහෙලදළු හොඳට සෝදලා අරගෙන මිටිය ඊට පස්සේ මෙන්න මේ විදිහට හිමිහිට කොහෙලදළු ටික ලියා ගන්නවා තමයි ඔයාලා මේ දකින්නේ. තේරෙනව නේද? මෙන්න මේ විදිහට. ඉතින් ඔක්කොම කොහිලදළු ටික හීනියට ලියා ගන්න ඕනේ. සමහර අය කොහිලදළු කඩලත් හදනවා. ඒ වුණාට මං ආස නෑ එහෙම කන්න. මං ආස වෙන්න මේ විදිහට කොහිලදළු ලියලා කන්න. ඉතින් ඔයාලත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ කොහොමද ඔයාලා ගෙදර හදද්දී හදන්නේ කියලා. ඉතින් මේක සීරුවට ලියන්න ඕනේ. මොකද නැත්තම් අත් එහෙම කපා ගන්න වෙනවා හීනියට ලියනකොට. මෙන්න මේ විදිහට. ඔක්කොම ටික හැමින් සැරේ ලියා ගන්නවා තමයි ඔයාලා මේ දකින්නේ. ඔන්න දැන් ලියාගෙන ඉවරයි. ඊට පස්සේ ඉතින් මම පරිප්පු ටිකක් සෝදලා අරන් ඒකට මිරිස් කුඩු 3-5 කහ කුඩු ලුණු කුඩු දාලා රතු ලුණු ටිකකුයි මිරිස් ටිකකුයිත් ලියලා දාලා මෙන්න මේ වගේ පොල් කිරි එකතු කර ගන්නවා. හොඳ උක්කු පොල් කිරි වලින් එකතු කර ගන්න ඕනේ මේ වෙලාවේ. එකතු කරගෙන මේක හොඳට කවලම් කරලා ඊට පස්සේ අපිට ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. පරිප්පු ටික බාගෙට තැම්බෙනකොට ඔන්න දැන් මම එකතු කරගන්නවා අපේ කොහිලදළු ටික. ඒකත් එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳට මේක හැඳි ගාගෙන උයා ගන්නවා තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් බලන්නකෝ උයාගත්තට පස්සේ මේ තියෙන්නේ කොහිලදළු පරිප්පු දාලා හදපු වෑංජනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඉතින් වෙනමත් මම පරිප්පු ටිකක් උයා ගන්න ගියා මේ කියන දවසේ. පරිප්පු 250ක් සෝදලා අරන් ඒකට මිරිස් කුඩු, ඒ වගේම අමු 3-5 කුඩු, කහ කුඩු, ඊට පස්සේ ලුණු කුඩු මේකට එකතු කරගත්තා. එකතු කරගෙන ඊට පස්සේ මම මේකට අමු මිරිස් ටිකක්, කරපිංච ටිකක්, රතු ලුණු ටිකක් එකතු කරගත්තා යහමට. එතකොට ඉතින් හරි රසයි. රතු ලුණු එකතු කරගන්නකොට ඉතින් හරි රසක් තියෙනවා අපේ හදන කෑමවල. ඊට පස්සේ ඉතින් ඔයාලා පරිප්පු හදන විදිහට බලන්නකෝ මාත් හදන්නේ. මම ඊට පස්සේ වතුර ටිකක් දාලා මේ වෑංජනේ ලිපේ තියා ගන්නවා. පරිප්පු ටික බාගෙට තැම්බෙනකොට තමයි පොල් කිරි එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ මම මඤ්ඤොක්ක මැල්ලුමක් හදාගන්න හැටි. මෙන්න මේ විදිහට මඤ්ඤොක්ක ටික හීනියට කපලා අරගෙන ඒකට කහ කුඩු ටිකක් එකතු කරලා වැඩිපුර ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. එකතු කරගෙන ඉවර වෙලා මේකට මම රසපමණට ලුණු එකතු කරගන්නවා. ඉතින් ලුණු වැඩි කරගන්න නම් එපා. මොකද දන්නවද? එතකොට කෑම කන්න බැරි වෙනවා. ලුණු මදි වුණත් නම් අපිට ලුණු ටිකක් දාගන්න පුළුවන් නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ වතුර ටිකක් එකතු කරගන්නවා. මඤ්ඤොක්ක වැහෙන ගානට. ඊට පස්සේ ඒක ලිපේ තියා ගන්නවා. මේ අතරේ අපේ පරිප්පු එකත් හරි ගිහිල්ලා. ඒකට දැන් මම පොල් කිරි එකතු කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මෙන්න මේ විදිහට දැන් වතුර ටික හිඳුනම මම පොල් කිරි ටික එකතු කරගන්නවා. එකතු කරගෙන ඉතින් රස පරිප්පුවක් හදා ගන්නවා තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ විදිහට පරිප්පු හදාගත්තම අපිට ඔය කොලෙස්ටරෝල් එහෙම හැදෙනව අඩුයි. මොකද අපි මුලින්ම වතුර දාලානේ ලිපේ තියන්නේ. ඒ නිසා ඊට පස්සේ ඉතින් ඔන්න වංගෙඩියක් අරගෙන දැන් අපේ මඤ්ඤොක්ක එක ලිපේ තියාගත්තානේ. ඒකට සුදු ලුණු, රතු ලුණු, අමු මිරිස් ටිකක් යහමට දාගෙන ඊට පස්සේ කරපිංච ටිකක් එකතු කරගෙන වංගෙඩියේ හොඳට පොල් මැල්ලුමක් හදාගන්න කොටනවා තමයි ඔයාලා මේ දකින්නේ. මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ වගේ හොඳට කොටලා මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ පේස්ට් එකක් වගේ එනකොට මම මේකට පොල් අහුරු 2-3ක් එකතු කර ගන්නවා. 2-3ක් කිව්වට 4ක් විතරම එකතු කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට මේක කොටා ගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඉතින් මෙන්න මේ විදිහට කොටාගෙන මේක අපිට අපේ මඤ්ඤොක්ක ටික හොඳට තැම්බෙනකන් ඉඳලා තමයි මේක එකතු කරගන්න ඕනේ. දැන් මගේ මඤ්ඤොක්ක එක්ක හොඳට තැම්බෙලා මම ඒකට මේ පහේ මිශ්‍රණය එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් දිය හිඳනකම් මේක අපිට ලිපේ තියා ගන්න තමයි තියෙන්නේ. චූටි කැස්සක් ආව ගණන් ගන්න එපා. චුට්ටක් අසනීපෙන් ඉන්නේ මේ දවස්වල. ඊට පස්සේ
මෙන්න මේ විදිහට දිය හබුරු ගත්ත මම මේවට දිය බෙරළිය කියලාත් කට්ටිය කියනවා. අපි නම් කියන්නේ මේකට දිය හබුරු කියලා. පේනවද මේ මම පෙන්නන්නේ ඔයාලට දිය හබුරු පැලයක්. ඉතින් මේක හරි ගුණයි පණුව අමාරු වලට එහෙම. දැන් ඉතින් ඒකත් හේනියට ලියලා අරගෙන ඒකට මම පහේ කලමන ටික දාලා මැල්ලුමක් හදාගන්න හදන්නේ. ඉතින් ගොඩක් අය දැකලත් නැති අය ඉන්නවා දිය හබුරු. ඔන්න මම රතු ලුණු ටිකක් අමු මිරිස් ටිකක් එකතු කරා මේකට හොඳට පොල් ටිකකුත් එකතු කරගත්තා. එකතු කරගෙන හැමින් සීරුවේ ඒකත් දැන් මලව ගන්න තමයි ලෑස්තිය. ඉතින් ලුණු ටිකකුත් රස අනුව දාගත්ත වැඩිපුර හැම නෙමෙයි. ඊට පස්සේ අතින්ම හොඳට කවලම් කරගත්ත මෙන්න මේ වගේ මං ඉතින් අත හොඳට සෝදලා ඉන්නේ. ඊට පස්සේ ඉතින් කහකුරු ටිකකුත් එකතු කරගෙන ඒකත් හොඳට මෙන්න මේ වගේ අතින් කවලම් කරගත්තා. ඊට පස්සේ ඉතින් මේක හැමින් සීරුවේ මලව ගන්න තමයි මට දැන් තියෙන්නේ. ඉතින් හරි රසයි මේ මැල්ලු මේ වගේම ගොඩාක් ගුණයි. ඔන්න දැන් මලව ගත්තට පස්සේ බලන්නකො ලස්සන පාටට තියෙන හැටි. අපේ මැල්ලුම හරියට නිකන් ගෝවා කොළ මැල්ලුමක් වගේ නේද? හැබැයි ඊට වඩා ගොඩක් ගුණයි මේක. ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ මම මැටි ඇතිලියක් අරන් ඒකට තෙල් ටිකක් දාගත්තා. ඊට පස්සේ ඒකටම මිරිස් කුඩු තේ හැන්දි එකහමාරක්, කහ කුඩු 3-5 ගම්මිරිස් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. රසම රස බිත්තර කිරි හොද්දක් හදාගන්නනේ මේ ලෑස්තිය. ඉතින් මේක හරිම රසයි බොරට හදන හරිම රස බිත්තර කිරි හොද්දක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගෙන ඒකට මම බිත්තර ගෙඩි 3 එකතු කරගන්නවා. මේ බිත්තර මං එකතු කරද්දී මේක ගෑරුප්පුවෙන් හිල් හදාගත්තා. එතකොට පහේ හොඳට ඇතුළට වදිනවානේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට බිත්තර ටික හොඳට මම හැන්දෙන් මේ පැත්ත මේ පැත්ත දාගන්නවා. පේනවද පහේ ටික හොඳට වදින්න. ඊට පස්සේ ඉතින් මේකට මම රතු ලුණු, අමු මිරිස්, කරපිංචා, කුරුඳු පොතු, ඒ වගේම ගෝරක කෑලි 2-3කුත් එකතු කරගත්තා. එකතු කරගෙන මේක හොඳට කවලම් කරලා ඊට පස්සේ උකු පොල් කිරි කෝප්පයක් එකතු කරගත්තා. එකතු කරගෙන ඉතින් මේක මෙන්න මේ විදිහට හැඳි ගාලා උයා ගන්න තමයි තියෙන්නේ. පේනව නේද දැනටම රස පාටට තියෙන හැටි. ඉතින් මේ බිත්තර කිරි හොද්ද බොරේට හදන එකක්. ඉතින් හරිම රසයි මේක හදාගත්තාම බත් කන්න වෙන මොකුත් ඕනේ. ඒ වගේම පාන්, ඉන්දියාප්පේ, ඉඩ්ලි ඕන දෙයක් කන්න පුළුවන් මේ බිත්තර කිරි හොත් එක්ක. දැන් ඔන්න මගේ බිත්තර කිරි හොද්ද කෑමට ලෑස්ති. පේනව නේද රස පාටට තියෙන හැටි. මෙන්න මේ වගේ. ඉතින් මේක හරිම රසයි මේ ඉස්ම ටිකත් හරිය රසයි මේ වෑංජනේ. ඉතින් මේ කරි කොටස ඉතින් ඒකත් දාගෙන බිත්තරයක් දාගත්තොත් වෙන මොකුත් ඕනේ කන්න. ඔයාලත් පරාට එහෙම කනකොට අනිවාර්යයෙන්ම හදලා කන්න. ඊට පස්සේ ඉතින් ඔන්න මම දැන් හදාගත්ත පරිප්පු වෑංජනේ ඔයාලා මේ දකින්නේ. ඊට පස්සේ ඔයාලා මේ දකින්නේ මඤ්ඤොක්ක වෑංජනේ. මෙන්න මේ විදිහට මඤ්ඤොක්ක මැල්ලුම ඊට පස්සේ කොහිල දළු පරිප්පු දාපු එක. ඊට පස්සේ දිය හබුරු දිය බෙරළිය මැල්ලුම ඊට පස්සේ රසම රස මස් මාළු පරද්දන බිත්තර කිරි හොද්ද. පේනව නේද රස පාට. එහෙනම් දැන් කැකුළු බත් ටිකක් බෙදාගෙන හෙමින් සීරුවට පරිප්පු ටිකකුත් දාගෙන පරිප්පු ටිකක් වැඩිපුර දාගන්නවා මාත් ටිකක් පරිප්පුවෙක් නිසා. ඊට පස්සේ ගොඩක් අය එහෙමයි නේද. ඊට පස්සේ මෙන්න මෙහෙම මඤ්ඤොක්ක මැල්ලුමකුත් මෙන්න මෙහෙම දාගෙන ඊට පස්සේ මම දිය හබුරු අපේ දිය බෙරළිය මැල්ලුමක් දාගත්තා. ඒක ඉතින් හරිම රස පාටට තියෙනවා පේනව නේද. මෙන්න මේ විදිහට ඒකත් හොඳට බෙදාගත්තා. ඊට පස්සේ කොහිල දළු පරිප්පු දාපු වෑංජනේ. ඉතින් හරියම ගුණ වෑංජන ටිකක් මේක. ඊට පස්සේ අපේ බිත්තර කිරි හොද්ද. ඒක ඉතින් රස පාට පේනවනේ ඕගොල්ලන්ට. රස කොහොමද කියලා කියන්න ඕනේ නෑනේ. දැන් ඉතින් ඔන්න මේ පංකාදු බත් ටික කන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට පරිප්පු දාගෙන බිත්තර කිරි හොද්දෙලුත් ටිකක් දාගෙන ඊට පස්සේ මැල්ලුමෙන් කොහිල දළු එකෙන් මඤ්ඤොක්ක කොළ නෙවෙයි මඤ්ඤොක්ක අල මැල්ලුවෙන් ඔන්න දාගෙන කනවා. ජය වේවා කියලා කන්න තමයි තියෙන්නේ.